අද අපි කතා කරන්න යන්නේ අර අහමදාබාද් නුවරදී වුණු එයා ඉන්දියා බෝයිං 787 යාන අනතුර ගැන. හරිව කනගාටුදායක සිදුවීමක්. දැනට දන්න දේවල් සහ අනතුරට හේතුව මොකක් වෙන්න ඇතිද කියන එක ගැන ගැඹුරින් බලමු. ඇත්තටම සිද්ධිය හිතා ගන්නත් අමාරුයි නේද? යානේ වැටිලා තියෙන්නේ වෛද්‍ය විද්‍යාලයක හොස්ටල් එකට. මරණ සංඛ්‍යාව 279ක්. යානේ හිටපු 242කින් 241ක්ම මිය ගිහින් අර හොස්ටල් එකේ හිටපු කිහිප දෙනෙකුත් ඒ අතර ඉන්නවා. පුදුමයකට වගේ එක්කෙනෙක් බේරිලා තියෙනවා. සිරුරු හඳුන ගන්න අමාරු නිසා දැන් DNA පරීක්ෂණත් කරනවා කියලායි කියන්නේ. හරි. දැන් අපි යමු පරීක්ෂණ පැත්තට. මොකද වෙන්නේ කියලා බලන්න. දැන් යාලා හොයාගෙන තියෙනවා යානේ එක කළු පෙට්ටියකුයි අර දත්ත සටහන් වෙන යන්ත්‍රයයි. මේකට දැන් ඇමරිකාවේ NTSB එකයි බ්‍රිතාන්‍ය විශේෂඥයනුත් එකතු වෙලා නේද ඉන්නේ. ඔව් ජාත්‍යන්තර සහයෝගය අරගෙන තියෙනවා. ඉන්දිය බලධාරීන් නම් කියන්නේ මාස 3කින් වගේ වාර්තාවක් දෙන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ලොකුම ප්‍රශ්නේ තමයි මේකට හේතුව මොකක්ද කියන එක. දැන් පරීක්ෂණ යන විදිහ බැලුවම මේ ප්‍රධාන පැති තුනක් ගැන තමයි අවධානය යොමු කරලා තියෙන්නේ වගේ පේන්නේ. එකක් තමයි යානේ මොකක් හරි තාක්ෂණික දෝෂයක් තිබුණද කියන එක. අනික තමයි නියමුවාතින් වුණු ඇත්වැරද්දක්. ඒ කියන්නේ නියමු දෝෂයක්. තුන්වෙනියට කඩාකප්පල්කාරී ක්‍රියාවක්ද කියලාත් බලනවා. අර ත්‍රස්ත විමර්ශන කණ්ඩායමක් එකතු වෙලා තියෙන්නේ ඒ සැකේ නිසා වෙන්නේ නැති. ඔව් අර නියමු දෝෂයක් කියන කාරණය ගැන කතා කරද්දී අපේ රටේ ගුවන් නියමුවෙක් හරිම පළපුරුදු කෙනෙක් මිලින්ද රත්නායක මහත්මයා. එතුමාගේ අත්දැකීම් 15000කටත් වැඩි කියලායි කියන්නේ. එතුමා වැදගත් දෙයක් නිරීක්ෂණය කළා තිබුණා නේද? යානේ උඩ ගිය ගමන්ම අර ගොඩවසන රෝද ලෑන්ඩින් ගියර් එක උඩට අරන් නැහැ කියලා. ඒක හරිම තීරණාත්මක නිරීක්ෂණයක්. ඇත්තටම. මොකද එතුමා සැක කරන විදිහට දැන් නියමුව රෝද උඩට ගණ්ඩවා වෙනුවට අර පියාපත් කොටස් ෆ්ලැප්ස් ඇතුළට ගත්තනම් එතකොට දෙපැත්තකින් ප්‍රශ්නයක් වෙනවා. එකක් උඩ යන්න ඕන අර ලිෆ්ට් එක, ඒ කියන්නේ උඩුකුරු තෙරපුම අඩු වෙනවා. අනික අර පහළ තියෙන රෝද නිසා ලොකු වායු ප්‍රතිරෝධයක් ඩ්‍රැග් එකක් එනවා. ඉතින් යානයට උඩ යන්න බැරිව යනවා. ගුවන්ගත වුණ ගමන්ම. මේක ලොකු ප්‍රශ්නයක් වෙන්න හොඳටම ඉඩ තියෙනවා. ඒත් පුදුම දේ තමයි මේ අනුතරටපත් වුණු යානේ ප්‍රධාන නියමුවාත් යටත් පැය 8200ක විතර පළපුරුද්දක් තිනවලු නේද? ඒකින් එහෙම කෙනෙක් අතින් මෙහෙම ක්‍රියාපටිපාටි දෝෂයක් වෙන්න පුරවන්ද? ඔව් ඒක තමයි මෙතන තියෙන ලොකුම ගැටලුව. හිතන්න අමාරුයි බෑ කියන්නත් බෑ. කොච්චර පළපුරුදු වුණත් මිනිස්සු අතින් වරදීම් වෙන්න පුරවන්. ඒක තමයි ඇත්ත. හැබැයි මේක තාම අනුමානයක් විතරයි. අර කළු පෙට්ටි දත් එනකම් හරියට කියන්න බෑ. අනිත් කාරණේ තමයි එන්ජින් දෙකම එකපාරටම ක්‍රියා විරහිත වෙනවා කියන්නේ ඒක හරිම කලාතුරකින් වෙන දෙයක්. ඉතින් එන්ජින් දෝෂයක සම්භාවිතාව අඩුයි වගේ මේ කතාවත් එක්කම අර බෝයිං 787 යානා ගැන මීට කලිනුත් ප්‍රශ්න මතුවනා නේද? මේ අවුරුද්දේම ඒප්‍රිල් වෙල වගේ. අර බෝයිං ඉංජිනේරුවෙක් සෑම් සලේපූර් එයා හෙලිදරව් කළා නේද? 2013 ඉඳන් කිව්ව නිෂ්පාදන දෝෂ ගැන කොටස් එකලස් කිරීමේදී හිඩැස් අර පෙළ ගැස්වීමේ වැරදි ඒ වගේ දේවල්. ඉතින් ඒ වගේ දෙයක් මේකටත් සම්බන්ධ වෙන්න බැරිද? ඔව් ඒ චෝදනා තිබුණා. ඒක ඇත්ත. බෝයින් සමාගමට ඒ කාලේ ප්‍රශ්න තිබුණා. හැබැයි අර මිලින්ද රත්නායක මහත්මයා කියන කාරණාත් හිතන්න ඕන. මේ යානය අවුරුදු 12ක් විතර පාවිච්චි කරපු එකක්. ඉතින් අර මුල් කාලයේ කියපු නිෂ්පාදන දෝෂයක් කෙලින්ම මේ අනතුරට හේතු වුණා කියන ටිකක් අමාරුයි වගේ. සම්භාවිතාව අඩුයි. නමුත් මේ සිද්ධියත් එක්ක අනිවාර්යයෙන්ම බෝයිං යානාවල සමස්ත ආරක්ෂාව ගැන, තත්ත්ව පාලනය ගැන ඒ පරීක්ෂාව තවත් වැඩි වෙනවා. ඒක නම් පැහැදිලි. මේක අර පුළුල් චිත්‍රයක සම්බන්ධ වෙන කාරණයක්. දැන් ඉන්දියාවේ බලධාරීන් එහි තියෙන අනිත් 787 යානාත් ටිකක් කාලයකට නවත්වනවද කියලාත් කතා වෙනවා කියලා ආරංචිය. ඉතින් මේ ඔක්කොම එකතු කරලා බැලුවම අපිට පේන්නේ හරිම දරුණු අනතුරක් වෙලා තියෙනවා. පරීක්ෂණවල වැඩි බර යොමු වෙලා තියෙන්නේ අර ක්‍රියාපටිපාටි දෝෂයක් පැත්තට වගේ තමයි දැනට පේන්නේ. ඒත් අනේ යාන නිෂ්පාදනයේ තිබ්බ කියන ප්‍රශ්නත් ඒකත් පසුබිම තියෙනවා. ඉතින් හරියටම මොකක්දුනේ කියලා දැනගන්න නම් අර නිල වාර්තා වෙනකම්ම බලන් ඉන්න වෙනව නේද? ඔව් ඒක එනකන් නිශ්චිතව කියන්න අමාරුයි. හැබැයි මේ සිද්ධිය ඇත්තටම හරි වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා මං හිතන්නේ. හේතුව මොකක් වුණත් බලන්න මෙච්චර පළපුරුදු නියමුවන් ඉඳලත් මේම දෙයක් වුණා නම් මේ මිනිස් ක්‍රියාපටිපාටි යන්ත්‍ර සූත්‍රවල විශ්වසනීයත්වය, නිෂ්පාදන තත්වය මේ ඔක්කොම අතර තියෙන අර සියුම් සම්බන්ධය, ඒ තුලණය
අපි ඒක කොහොමද හරියට කළමනාකරණය කරන්නේ? විශේෂයෙන්ම ගුවන් සේවාව වගේ ක්ෂේත්‍රයක මේක කොයිතරම් සංකීර්ණද, කොයිතරම් අභියෝගාත්මකද කියන එක ගැන ගැඹුරින් හිතන්න ඕන කාරණයක්. එහෙනම් අදට මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරන්න. ආයෙත් වීඩියෝවක් රැගෙන එනකල් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. සුබ දවසක් ඔයාල හැමෝටම.